සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. The Winners Way YouTube channel එක වෙත ඔයාලා හැමෝම ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. අදත් ඔයාලට ලස්සන පුංචි කතාවක් අරගෙන යාවි. ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකම්ම නරඹන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔබ කවදා හෝ ඔබගේ ජීවිතයේ දැඩි කැපකිරීම කිරීමට සිදු වී තිබෙනවද? ඔබට ආදරය කරන දේවල්, ඔබට පුරුදු දේවල් හෝ ඔබගේ පැරණි මිතුරන් පවා අත්හැරීමට සිදු වී තිබෙනවද? ඔබට දැනෙනවද මේ කැපකිරීම නිසා ඔබ දුර්වල වෙනවා කියලා? මේ ප්‍රශ්නෙට උත්තරේ මේ කතාව අවසානයේ වන විට ඔබටම වැටහෙයි. වරක් කලපුරුදු දක්ෂ ගොවියෙක් සතුව වත්තක් තිබුණා. ඔහුගේ වත්තේ තිබුණා ගස් වර්ග දෙකක්. පළමු ගස එය අතිශයින් සශ්‍රේකයි. ඒට ලස්සන ලොකු අතු තිබුණා. කිසිම දවසක ගොවියා ඒ ගසේ එක අතක්වත් කැපුවේ නැහැ. එය බලන්න ලස්සනට වුණා. එහි පළතුරු තිබුණේ අතලොස්සක් පමණයි. දෙවැනි ගස තමයි මේ දිනපතා කප්පාදුවට ලක් වුණා. ගොවියා නිතරම මේ ගසේ අනවශ්‍ය අතු, වියලි අතු සහ පළ නොලදරන අතු වේදනාකාරී ලෙස කපා දැමුවා. අලුත් පැලයක් වූ තුන්වෙනි ගස මේ දර්ශනය දිහා බැලලා දුක් වුණා. ඇයි මේ දෙවෙනි ගසට විතරක් හැමදාම මෙහෙම වද දෙන්නේ? ඒක දුර්වල වෙනවා. පළමුවෙනි ගස කොච්චර නිදහස්ද? ගොවියා සිනාසී පැහැදිලි කළා දරුව පළවෙනි ගසට තවදුරටත් වර්ධනය වීමට අවශ්‍ය නැහැ. එයට ලොකු අතු සියල්ල තිබෙනවා. නමුත් ඒවායේ පළ නැහැ. ඒක Tamanගේ අලංකාරයෙන් සෑහීමකට පත් වී තිබෙනවා. නමුත් දෙවෙනි ගස මම එහි අතු කපන හැම වාරයකදීම එය ශක්තිමත් වෙනවා. මම එහි අනවශ්‍ය ශක්තිය ඉවත් කරනවා. එනිසා එහි සියලු ශක්තිය යොමු වන්නේ පොළවේ ගැඹුරට මුල් යවලා ඊළඟ වතාවේ දෙගුණයක පළ දරන්නයි. එහි වේදනාව, එහි පෙනුම වෙනස් කළත් එය තමයි මගේ වත්තේ තිබෙන වටිනාම ගස. මම පළමු ගසට නිදහස දෙනවා. නමුත් දෙවැනි ගසට මම වටිනාකමක් දෙනවා. මොකද එහි ලස්සන අතු නෙවෙයි වැදගත්, එහි පළයි. තරුණ ගස තේරුම් ගත්තා හොඳම දේ ලැබීමට නම් සමහර දේවල් කැපකිරීමට සිදුවන බව. ඉතින් මේකයි ඔබේ ජීවිතයට ගත යුතු පාඩම. ජීවිතයේ ඔබෙන් යම් දෙයක් ඉවත් කරන විට එනම් අසාර්ථකත්වය, දුෂ්කරතා, පුරුදු ඒවා ඔබව දුර්වල කිරීමට නොව ඔබව වඩා ශක්තිමත් පළ දැරීමට සූදානම් කරන කප්පාදුවක් බව මතක තබා ගන්න. ඔබේ ජීවිතේ පළ නොලතරන අතු එනම් කම්මැලිකම, නිෂ්ඵල පුරුදු, කාලය නාස්ති කරන දේවල් කපා දැමීමට ඔබ බිය විය යුතු නැහැ. ඔබේ ශක්තිය නිකරුණේ වැය වන ස්ථාන නවත්තන්න. ඔබ අන් අයට පෙන්වන ලස්සන අතු එනම් ලස්සන පෙනුම පුරසාරම් ගැන තැකීමක් නොකරන්න. ඔබේ අවධානය යොමු කරන්න ඵලදායී ප්‍රතිඵල එනම් සැබෑ සාර්ථකත්වයේ වෙත පමණයි. ඔබේ ජීවිතයේ වේදනාකාරී කප්පාදු අදම පටන් ගන්න. එය ඔබේ වර්ධනයට අවශ්‍යම දේ වේ. එහෙනම් ගිහින් එන්න සුබ දවසක් ඔයාලා හැමෝටම.